කවුරු හරි හාමුදුරුවෝ ගෑනින්ට බැන්නොත් ඒ කෑල්ල කපලා ඒක දානවා ගෙදරත් හයියෙන් දානවා. හාමුදුරුවෝ ලවා බන්නවනවා. ඕන් දහම් සරණ සසරින් ඈතර වෙන්නයි දහම අහන්න ඕන. කොල්ලෝ සෙට් එකක් කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා. බණක් අහපුම එයාගේ ලාමක කෙලෙසට සෙට් වෙන වචනයක් කියපු ගමන් ඒ කෑල්ල කැපුවා TikTok දැම්මා ෂෝට් වීඩියෝ දැම්මා. ඒකට එයාගේ කෙලෙසට ගැළපෙන කොටසක් ගන්නවා. අර අනිත් අයට සමාව දීම හොඳයි කියන අර බණ කෑල්ල විතරක් කපලා ස්ටේටස් දානවා ෂෝට් වීඩියෝ දානවා අරයට පේන්න. අනුන්ට ධර්මයේ ෂෙයා කරනවා තමන්ට ධර්මයේ ගලප ගන්න නැහැ. ඒකයි අවබෝධ වෙන්නේ නැත්තේ. ඒකයි දහම් සරණ පිහිටන්නේ නැත්තේ. ඕපනයිකයි කියන්නේ තමාට පිහිටවන්න ඕන. තමා තුලින් දකින්න ඕන. ඔය ධර්මයේ අපි සරණ ගියේ නැති නිසා තමයි අපිට බණක් ඇහුනොත් එක්කෝ YouTube දානවා, Facebook දානවා, ධර්ම ප්‍රචාරේ. තමන්ට පන්සිල් පද පහවත් රැක ගන්න බෑ.